සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. ඉතින් අවුරුදු මාසේ අවුරුදු දවස් ටික ළඟ වෙනවා. ඉතින් ඩුබායි වල අල්ලෙන් වලටත් මේ පාර අවුරුදු උත්සවයක් ඇවිල්ලා තියෙනවා. අපි යන්නේ අද ඒකට. ඉතින් මං හිතන්නේ අල්ලෙන් වල පළවෙනි පාරට මේ අවුරුදු උත්සවයක් තියෙන්නේ. අවුරුදු උත්සවයේ හවස මියුසිකල් එකක් තියෙනවා. ඉතින් සෙනසුරාදා දවසේ අද පළවෙනි පාරට මං ඩුබායි වලට ඇවිල්ලා පළවෙනි පාරට තමයි සෙනසුරාදා දවසේ නිවාඩුවක් දැම්මේ අවුරුදු උත්සවයට යන්න ඕනේ ඉඳලා. මොකද දැන් අවුරුදු 5ක් විතර අවුරුදු උත්සව මිස් වුණා. මොකද අවුරුදු උත්සව විතර නෙවෙයි ගොඩක් දේවල් මිස් වුණා. ෆෙස්ටිවල් ගොඩක් මිස් වුණා. මොකද මේ අපි කොරෝනා ඉවරෙද්දී වගේ තමයි ඩුබායි වලට ආවේ. ඩුබායි වලට ඇවිල්ලා දැන් අවුරුදු 3ක් වෙනවා. ඒ අවුරුදු 3යි ඊට පස්සේ කොරෝනා කාලේ අවුරුදු 2ක් 3ක් විතර අවුරුදු 5ක් 6ක්ම මිස් වුණා. අවුරුදු උත්සව ඊට පස්සේ වෙසක් පොසොන් ඔක්කොම මිස් වුණා. ඉතින් ඒ හින්දා මේ පාර නිවාඩුවක් දාලාම යන්න හිතුණා අවුරුදු උත්සවයට. දැන් වෙලාව 3යි. හැබැයි මාරම අවුවක් තියෙන්නේ මෙහෙට. ඩුබායි වලට මේ කාලේට පට්ටම අවුවයි. එළියට බහින්න බෑ. මාර රස්නයක් තියෙන්නේ. කවන්නේ රස්නේ වුණත් කවන්නේ අවුරුදු උත්සවයට යන්න ඕනේ. ඒ හින්දා නිවාඩුවක් දාලා යන්නේ. අපි බලමු ඩුබායි වල මේ අවුරුදු උත්සවයක් කොහොමද කියලා ගයිස්. එහෙනම් ගිහිල්ලාම බලමු. මම ගිහිල්ලා වීඩියෝ එක දිගටම ඔයාලට පෙන්වන්න. ලංකාවේ වගේමද මේ අවුරුදු උත්සව කොහොමද කියලා ගිහින්ම ඔයාලට පෙන්වන්න. එහෙනම් ගයිස් වීඩියෝ එකේ දිගටම නැදිලා ඉන්න. බයි. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු උත්සවය ළඟට. ඉතින් අවුරුදු උත්සවයේ තියෙන කතම් ශක්ලව පාට අවුව හැබැයි මේ අල්ලෙන් වල ඉඳලා කිලෝමීටර් 15ක් විතර තියෙනවා. කතම් ශක්ල වල තියෙන්නේ අවුරුදු උත්සවයේ. ඉතින් ලංකාවේ සෑහෙන ගොඩක් ඉන්නවා. මොකද දැන් අල්ලෙන් වලත් ලංකාවේ මාර විදිහට ඉන්නවා. ෆුල් වෙන්නම ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන තරඟ මොනවද කියලා බලමු. බංගිතුර ඇත්තටම අල්ලෙන් වල මෙච්චර ලංකාවේ ඉන්නවා කියලා. උදන කොටම කාපියකා කියලා වැටුණා. ඔන්න දෙන්නෙක් දුවනවා. කොට්ටපුර තරගයේ පිරිමි අර්ථපූර්ණ තරගය තමයි දැන් පැවැත්වෙන්නේ. චමිදු අය කවුද? ඔව් ජම්පා. සිසිල් බීම ලබා ගන්න පුළුවන්. ඉදිරියේ තරගකරුවන්ට සහයෝගය දක්වන්න ඔයාලා ඔක්කොම මෙතන ඇවිල්ලා අපි තරගකරුවන්ට ඉතා උණුසුම් තරගයකින් පසු පියව බීමේ තරගය ආරම්භ කරන්න යන්නේ ඉන්න කට්ටිය පොඩි අය ඔක්කොම. තව නෑනේ මෙතන ඔක්කොම නෑනේ. ප්‍රයිකෝ ආයතනය එක්සත් අරාබි එමිරාජයේ අංක 1 කාගෝ ආයතනය මෙහෙයවමින් මහඟු කර්තව්‍ය මේ මොහොතේදී කොට්ටපුර තරගයේ ජයග්‍රාහකයා සඳහා තෑගි ලබා දීම සඳහා අපිනේ කණ්ඩංගර මැතිතුන්ගේ පණිවිඩයයි ඔබ දැනුවේ. අසුන් කබෑදීමේ තරගය මේ ගයිස් අවුරුදු උත්සවයේ අන්තිම හරිය දෙයන්නේ. දැන් කබා දින්න යන්නේ අපේ සෙට් එකක් දාලා තියෙන අපේ ටීම් එකක් දාලා තියෙන කබා දින්න යන්නේ. ඊට පස්සේ මියුසිකල් එකක් තියෙනවා. අතන හිතුවට වඩා ලොකු ක්ලවුඩ් එකක් ඉන්නවා. මේ මෙච්චර අල්ලෙන් වල ලංකාවේ ඉන්නවා කියලා හිතේ නෑ. දැන් ඉන්නවා ආර විදියට ඉස්සර අවුරුදු දෙකකට විතර කලින් අපි එනකොට ලංකාවේ ඇත්තටම අඩුයි. ඒ වුණාට දැන් ඉන්නවා සෑහෙන ලංකාවේ ඉන්නවා. ඇත්තටම ලස්සන අවුරුදු උත්සවයක්.
ටික මේ ස්ථානයට අරගෙන ඇවිල්ලා ප්‍රයිකෝ කාගෝ බක්මා උල්ලේ අවසාන තරගයේ පිසින්. ඔයාගේ නම කියන්න. චාපා ජනාදරි. චාපා ජනාදරි. ලයිට් එක. सुरंगनी आगे पलायन මහේෂ් ප්‍රමුඛ සෝල් සංගීත කණ්ඩායමට තවත් ඌවක් දෙන්න බලන්න. right ස්තුතියි ආදරේ. එවනම් ප්‍රයිකෝ කාගෝ ආයතනයේ ගාමිණී කන්නංගර මැතිතුමා හෂිනී කන්නංගර මැතිනිය මේ වෙලාවේ ඉතාමත් ආදරයෙන් යුක්තව සිහිපත් කරනු ලබනවා. දශක 4කට එහා ගිය විශ්වාසයක් තනා ඇති ආයතනයක් තමයි ප්‍රයිකෝ කියලා කියන්නේ. ඉතින් අපගේ හදවතේ ලෝකේ පුරා සිටින මිලියනකට වඩා ජනතාවගේ විශ්වාසය තබා ඇති ආයතනය තමයි ප්‍රයිකෝ කාගෝ ආයතනය. ඉතින් එහෙමනම් අපේ see